ලෝහ පිළිබඳ අසත්‍ය ප්‍රකාශය. කියන්නේ ලෝහ පිළිබඳ වැරදි ප්‍රකාශය තමයි අපෙන් අහන්නේ. අපි ප්‍රකාශ ටික බලන් යන්න. ලෝහලු වැඩිපුරම තියෙන එක. හරි නේද? ලෝහ තමයි අපිට ස්වභාවයෙන් වැඩිපුරම හම්බෙන්නේ. එතකොට B කියන්නේ මොකක්ද? සියලුම ලෝහ විද්‍යුතය සංවයනය කරයි. හරි. C ලෝහ පරමාණු ඉලෙක්ට්‍රෝන පිටකරන්නේ වෙන්නේ. ලෝහවල සංයුතා කවචය කියන අවසාන කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන තියෙනවනේ. මේවා පිට කරනවා. මේවා පිට කරාට පස්සේ මෙන්න මේ සචල ඉලෙක්ට්‍රෝන කියන ඉලෙක්ට්‍රෝන ඉතුරු වෙනවා. සචල ඉලෙක්ට්‍රෝන කියන ඉතුරු වෙනවා කියන්නේ සචල ඉලෙක්ට්‍රෝන පිට කරනවානේ. මේ අවසාන කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන පිට කරාට පස්සේ මේවා සචල ඉලෙක්ට්‍රෝන. ඒ කියන්නේ ඒකට ගමන් කරන්න පුළුවන්. සචලයි කියන දේ හින්දා. මේ ඉලෙක්ට්‍රෝන ධාරාවක් තියෙනවා. මේ ඉලෙක්ට්‍රෝන යනවා කියලා කියන්නේ ධාරාවක් යනවා කියන්නේ. එතකොට ඉලෙක්ට්‍රෝනයක් පිට කරාන් පස්සේ අපි දන්නවා මේක ධන අයනයක් වෙනවා. ඉලෙක්ට්‍රෝනයක් ලබා ගත්තොත් අපි දන්නවා ඍණ අයනයක් වෙනවා. C හරි. D මොකද්ද කියන්නේ? සීලම ලෝහ අම්ල සමග ප්‍රතික්‍රියා කළ හයිඩ්‍රජන් වායුව පිට කරන්නේ නැහැ වැරදි. ප්ලැටිනම් වැනි ලෝහ සක්‍රියතා ශ්‍රේණියේ පහළම තියෙන ඒවා හයිඩ්‍රජන් පිට කරන්නේ නැහැ. ඒ ලෝහ සමග ප්‍රතික්‍රියාවක් සියලුම ලෝහ සමග ප්‍රතික්‍රියාවක් නෙමෙයි. ඒ තියෙන්නේ සක්‍රියතා ශ්‍රේණිය පහළ තියෙන මේ ප්ලැටිනම් වැනි ලෝහ අම්ල සමග ප්‍රතික්‍රියාවක් කරන්නේ. අම්ල සමග ප්‍රතික්‍රියාවක් කරන්නේ. ඒකත් මතක් කරගන්න ඕනේ. හරි.